ඔයාට ඔයාගේ තියෙන ලොකුම වැරදි ටික හදාගන්න බැරි ඇයි? මෙන්න මේකට ප්‍රධානම හේතුව වෙන්නේ අපිට ඇත්තටම අපේ වරදක් තියෙනවා කියන එක පිළිගන්න තියෙන අකමැත්ත. එහෙම නැත්තම් මැලි බව. එතකොට මෙන්න මේ අකමැත්තට හේතු වන කාරණාව තමයි තමන්ගේ තියෙන උඩඟු බව. එහෙම නැත්තම් බොරු ලොකුකම, ඊගෝ එක. හැබැයි මෙන්න මේ කියන වැරදි ඔයා පිළි නොගන්න ඔයාට තියෙනවයි කියලා ඔයාට නොතේරෙන්න මේ වැරදි ලොකු වෙනවා. ඊට පස්සේ මේ වැරදි ඔයාට ආපස්සට හරව ගන්න බැරි තරම් දුරට යනවා. අන්න ඊට කලින් ඔයාගේ ලොකුකම එහෙම නැත්නම් ඔය පිම්බිච්ච ගතිය අයින් කරලා ටිකක් ඔයා වෙන තැනකට ගිහිල්ලා තනියම කල්පනා කරලා බලන්න ඔයාට තියෙන වැරදි මොනවද? අද මගෙන් සිද්ධ වෙච්ච වැරදි මොනවද? මගේ තියෙන අඩුපාඩුකම්, දුර්වලතා මොනවද? අන්න එහෙම හිතලා බලලා ඒ එකින් එක සැරේට ඔක්කොම අයින් කරගන්න අපිට බෑ, හදාගන්න බෑ. අපි එකින් එක අරගෙන සතියක් මාසයක් ඒකට කල් ගත කරලා පියවරෙන් පියවර මෙන්න මේ වැරදි හදා ගන්නවා නම් අපිට ටික කාලයක් යනකොට මේ දුර්වලතා එහෙම නැත්නම් වැරදි කාලයත් එක්ක මග ඇරව ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා.